හැමෝම දැනනවා දන්න ඇති 20 මාර්තු 10 වෙනි දින පැලමන් පික්චර්ස් ආයතන නිවසේ Sonic the Hedgehog 4 එකේ නිල ටයිටල් රිලීස් එක රිලීස් කරලා තියෙනවා. ඉතින් අද අපි බලන්න යන්නේ ඒ පොඩි තප්පර 37 ඇතුලේ අපිට මගදන සිතාවු විස්තර ටිකක් සහ මේ චිත්‍රපටයේ සංගුණ කතා ගැන සහ Sonic එකට එකතු වෙන්න තියෙන අලුතෙන් characters කවුද කියලා බලන්න. ඉතින් මම බුද්ධිමය අසන්ත get to the video. පළවෙනි පොයින්ට් එක. ගේම් එකේ මිටිය සහ බිඳුණු මානයන්. ටයිටල් එක ආරම්භයේදීම අපිට පේන්නේ අඳුරු මීදුමක් අස්සෙන් විහිදෙන රෝස පාට එළියක්. ඒ තමයි එමිලෝස්ගේ ප්‍රසිද්ධ පිකෝ හැම එක. මේකෙන් තහවුරු වෙනවා මේ චිත්‍රපටයේ ඇයව ප්‍රධාන භූමිකාවක් එම නැත්නම් මේන් රෝල් එකක් වෙන බව. ඇයට හඩකවීමෙන් දායක වන්නේ ප්‍රසිද්ධ ක්‍රිස්ටන් බේල් කියන ඇක්ට්‍රස්. ඔයාලා ක්‍රිස්ටන් බේල් කියන කවුද කියලා දන්නේ නැත්නම් ක්‍රිස්ටන් බේල් කියන්නේ ෆ්‍රෝසන් මූවිස් වල ආනා කියන කැරක්ටර් එකට හඬපුවපු කෙනෙක්. මෙතනදී ඇය යම් කිසි වීදුරුවක් වගේ දෙයක් උඩු ගන්න අපිට පේනවා. මේකෙන් අපිට හිතන්න පුළුවන් මේ පාර කතාව මල්ටිවර්ස් හරි එහෙම නැත්නම් ෂැටර් ඩයිමෙන්ෂන් එකක් ගැන වෙයි කියලා. අදින් නිකන් Sonic Prime එක වගේ. දෙවෙනි පොයින්ට් එක. Chaos Emeralds සහ චෛත පෙරගැස්ම. ඊළඟ අපිට පේන්නේ එක එක චෛතවලට අදාළව දිස්වන Chaos Emeralds ඒවත් අවුල් ජාලා මාණික්කයන්. ඉතින් අපි පිළිවෙලින් කිව්වොත් මුලින්ම පෙන්නන්නේ Sonic. ඊට පස්සේ Dr. Robotnik, ඊගාට Knuckles සහ Tails, ඊගාට Tom සහ Maddie. ඒ වගේම අන්තිමට අපිට Shadowවත් මෙතනදී පෙන්නනවා. Sonic 3 අවසානයේ අපි දැක්ක Shadow මේ හතරවෙනි චිත්‍රපටය සඳහා Keanu Reeves නිල වශයෙන් එකතු වෙන බව මෙතනදී තහවුරු වෙනවා. ඒ වගේම අවසාන මැනිකෙන් Amy Roseත් අපිට දැක ගන්න පුළුවන්. තුන්වෙනි පොයින්ට් එක. Dr. Eggmanගේ දවුණු වෙනස. මේ අතරතුර අපිට ඇහෙන Dr. Eggman හෙවත් Robotnikගේ කටහඬ වෙනදාට වඩා ගොඩක් දරුණුයි. You think your world is safe, but your time is about to run out. අනිත් චිත්‍රපටය අපිට දැක්ක විහිළුකාරී ස්වභාවය, ඒ කියන්නේ යාගේ ෆනි ඇටිටියුඩ් එක මේවල ඔගෙන් දකින්න ලැබෙන්නේ නැතරම්. ඔව් පවසන වචන වලින් තේරෙන්නේ මේවල ඔහු Sonic අතර පිවිසට මීට පෙරගෙසි දාන ඔහු ඉතාමත් දුෂ්ට ක්‍රියාව සිදු කරන්න ලෑස්ති වෙන බවයි. ඉතින් සමහර විට ඔහු දැන් ඉන්නේ වෙනත් මානයක වෙන්නත් පුළුවන්. හතරවෙනි පොයින්ට් එක. Sonic CD සහ Sonic Boom සංගීතය. Sonic රසිකයන්ට තියෙන ලොකුම සතුට තමයි මේකේ පසුබිමින් ඇහෙන සංගීතය. ඔයාලට හොඳට ඇහුනොත් ඒ තියෙන සුප්‍රසිද්ධ Sonic Boom ඊදේ ඔකෙස්ට්‍රා වර්ෂන් එකක්. ඒ කියන්නේ මේ මූවි එක Sonic CD ගේම් එක ආශ්‍රයෙන් නිර්මාණය එකක් කියලා අපිට සාතික කරගන්න පුළුවන්. පස්වෙනි පොයින්ට් එක. Metal Sonic ගේ ආගමනය. ටයිටල් එකේ අවසාන තප්පර කිහිපය තමයි වැදගත්ම. Sonic වේගේ රෝල් වී යනවත් එක්කම අපිට පේන්නේ Metal Sonic ගේ රතු ඇස් දෙක සහ ඔහුගේ ජෙට් එන්ජින් එක පණ ගැන්වෙන සද්දේ. ඊට පෙර Knuckles සහ Shadow මුලින් හතුරුන් වී පසුව මිතුරුන් වුණත් Metal Sonic කියන්නේ කවදාවත් මිතුරු කරගත නොහැකි Sonic විනාශ කරන්නම නිර්මාණය කළ රොබෝවෙක්. ඔවිට අපිට මේදී Neo Metal Sonic පවා දැක ගන්න ලැබෙන්න පුළුවන්. හතරවෙනි පොයින්ට් එක. අනාගතෙන් ඒමි සහ මිතුරන්. අපේ තීරයකට අනුව ඒමි රෝස් පැමිණෙන්නේ අනාගතේ ඉඳලා. ඒ අනාගතේ Metal Sonic සහ Robotnik ක්‍රූර පාලනයක් විනාශ වී ඇද්දයි. ඒ අනාගතේ Metal Sonic සහ Robotnik ඒ අනාගතේ ඒ ටයිම්ලයින් එකේ ලෝක විනාශ කළා තිබ්බ අපිට පේන්න පුළුවන්. අය තනියම නෙවෙයි යන්නේ. සමහරට අයත් එක්ක Cream the Rabbit සහ Big the Cat වැනි නව සහිතත් අපිට දැක ගන්න පුළුවන් වෙයි. ඔවුන් සියල්ලන් එකතු වී Sonic ගේ සහාය ඇතිව ලෝකේ බේද ගන්න ආකාරය අපිට 2027 බලා ගන්න පුළුවන්. හත්වෙනි පොයින්ට් එක. Sonic 4 කියන්නේ සුපිරි තරු රසකගේ එකතුවක්. අපිට බලා ගන්න පුළුවන් Sonic 4 එකට අලුතෙන් එකතු වෙන Hollywood සුපිරි තරු රසක්. Ben Kingsley, Nick Offerman, Richard Ayoade, Matt Berry Sonic ලෝකෙට එකතුලා තියෙනවා. Ben Kingsley කියන්නේ කවුද කියලා අහුවොත් Ben Kingsley කියන්නේ Marvel Universe එකේ ඒ කියන්නේ MCU එක ඇතුලේ ප්‍රොජෙක්ට් කීපයක හිටපු කෙනෙක්. පළවෙනි එක Iron Man 3, ඊගාවට Shang-Chi. ඉතින් Iron Man 3 එකේ මෙයා රඟපාන්නේ Mandarin කියලා කැරක්ටර් එකකට. හැබැයි අන්තිමට ආරංචිනවා මේ Mandarin නෙවෙයි වෙන ආතරලයක් උදීලා තින්නේ. අපි ඒක ගැන කතා ගන්න ටික මේ ටිකක්. ඊගාටින් මේ Shang-Chiගෙත් එයා ඉඳලා තියෙනවා. ඒ වගේම Wonder Man එකෙත් මේ ළඟදී එයා ඉඳලා තියෙනවා. Sonic ලෝකෙට අලුතෙන් එකතු වෙන Amy Rose නව Sonic චරිතයට හඩකවන්නේ සුපිරිනල් Kristen Bell. අපි ආස කරන හැම Sonic චරිතයක්ම ආයෙනවා. Sonic ට Ben Schwartz, Tails Coin, Oswald, Knuckles ට Idris Elba, Shadow Keanu Reeves සහ Robotnik ට නැත්තම් Dr. Eggman ට Jim Carrey. එයාලා ආයෙත් එනවා. අපි ආදරය කරන හැම චරිතයක්ම අපිට ආපහු බලා ගන්න පුළුවන්. 8 වෙනි පොයින්ට් එක. ඔයාලා දැනනම දන්නවා ඇති 2028 Sonic ගේ තවත් spin-off film එකක් එනවා. Paramount සමාගම නිවේදනය කරලා තියෙන්නේ එය Sonic Universe event කියලා. රසිකයන් මතයට අනුව spin-off film එකේ Shadow වටා අද එහෙම නැත්නම් Silver වටා ගෙතෙන්න පුළුවන් කියලා. සමහරව කියනවා මේක ටේල්සි කතාවක් වෙන්නත් පුළුවන් කියලා. ඒත් Paramount සමාගම නිශ්චිත වශයෙන් නිවේදනය කරලා නැහැ. ඉතින් 2020 මාර්තු 19 වෙනිදා තිරගත වෙන්න තියෙන මේ දැවැන්ත සිනමා අත්දැකීම ගැන ඔයාලා මොකද හිතන්නේ?
ඉතින් අපේ පසිදුගේ වොයිස් එකත් එක්ක අපි සිංහල ටයිටල් එකත් බලලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. මේ වගේ සොනික් ගැන අලුත් මිස්ස දැනගන්න සොනික් ශ්‍රී ලංකාවේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මම බුද්ධිමය සන්ත. එහෙනම් ජය වේවා.